මගේ අන්සං ශ්‍රී ලංකා මුල් වීඩියෝ දෙකෙන්ම මම කළේ මහනුවර ආශ්‍රිත තැන් ගැන. ඉතින් මං අද හිතුවා කඳුකරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා රටේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න. ඉතින් ඔයගොල්ලෝ ටයිටල් එකේ දකින්න ඇතිනේ. අද මම කතා කරන්න යන්නේ ලංකාවේ ටිකක් අප්‍රසිද්ධ තැනක් ගැන. මදුනාගල උණුදිය උල්පත් ගැන. ලංකාවේ උණුදිය උල්පත් කියලා කිව්වහම අපිට එකපාරට මොළුවට එන්නේ ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමලයේ කින්නියා එතකොට ගෝමර කඩවල වගේ ප්‍රදේශවල අපිට උණුදිය උල්පත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අම්පාරෙත් තැන් කිහිපයක උණුදිය උල්පත් අපිට හම්බ වෙනවා. හැබැයි අද අපි මේ කතා කරන මදුනාගල උණුදිය උල්පත් නම් තියෙන්නේ දකුණු රටේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැවට ආසන්නව තමා මේ උණුදිය උල්පත් හිටලා තියෙන්නේ. මේ ගැන මම කලින් කරපු බ්ලොග් එක ඔයගලන්ට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා. මතක ඇතුව මේ වීඩියෝ එක ඉවර වෙලා ඒ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. ඔගොල්ලෝ අද වර්තමානයේදී මෙතෙන්ට ගියොත් ඔයගොල්ලන්ට උණුදිය උල්පත් 7ක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මුල් කාලෙදී මෙතන තිබිලා තියෙන්නේ මීට වඩා උල්පත් අඩුවෙන්. මේ අනෙක් උල්පත් පසුකාලීනව අර ප්‍රධාන උණුදිය උල්පතෙන් ජලය නලය මගින් අරගෙන නිර්මාණය කරපු උණුදිය උල්පත් කියලා තමයි කියන්නේ. ඉතින් මේ උණුදිය උල්පත් හැම එකකම උෂ්ණත්වයන් එකින් එකට වෙනස්. ඔයගොල්ලන්ට ඒ කැමති උල්පතකින් නා කියා ගන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලෝ මේ උණුදිය උල්පත් බලන්න යද්දී එතන ඉස්සරහා තියෙන කවුන්ටරෙන් රුපියල් 100ක ටිකට් එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් මේ ටිකට් එක අරගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන ලින්ක් 6ක් තියෙනවා. මේ ලින්ක් 6න් ඕන එකකින් නා ගන්න පුළුවන්. හැබැයි ලින්ක් වලට බහින්න තහනම්. මේකට හේතුව කියලා ඉතින් කියන්නේ ඒ ලින්ක් වල වතුරේ වගේම මිනිස්සුන්ගේත් ආරක්ෂාවට. එතන පනිට්ටු වගේ දේවල් තියලා තියෙනවා. ඔයගලන්ට ඒ වෑන් වතුර අරගෙන කැමති ලිඳකින් නා ගන්න පුළුවන්. උණු වතුර උල්පත් වල ජලයට මිනිස්සුන්ගේ ලෙඩ රෝග සුව කිරීමේ බලයක් තියෙනවායි කියලා පැරැන්නු විශ්වාස කරලා තියෙනවා. ඇත්තටම ඉතින් මේක විශ්වාස කරත් වඩා මෙතන පොඩි විද්‍යාත්මක කාරණයකුත් තියෙනවා. මේ ජලය khනිජ ලවණ වලින් ගොඩක් පොහොසත්ලු. ඉතින් ඒ හින්දා මිනිස්සුන්ගේ හැමේ රෝග, එතකොට වාත රෝග වගේ ලෙඩ රෝග වලට මේ ජලය හොඳ ඖෂධීය ජලයක් වුණා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ මේ උණු වතුර වලින් බලන්න එනවා නම් මෙතන ඔයගොල්ලන්ට ඇඳුම් මාරු කරගන්න අවශ්‍ය කුටි, එතකොට වැසිකිලි පහසුකම් වගේ හැම දෙයක්ම නිර්මාණය කරලා තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ හම්බන්තොට පැත්තේ ට්‍රිප් එකක් යද්දි අනිවාර්යයෙන්ම මදුනාගල උණු වතුර වලින් නා කියාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. තව ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.